ඔන්න ඉතින් යාළුවනේ අපි යනවා දැල් පෙල්ලන්න. උදේ ගිහිල්ලා දැල් වේලෙන්න පෙරළුවා. දැන් ආයි මුහුද පැත්තට පෙල්ලන්න යනවා. ඉතින් ගිහින් බලමු කොහොමද පෙරලන්නේ කියලා. ඔන්න බෙහෙත් ගහන්න ගිහිල්ලා නැවක් වෙනවා. එහේ දැල්වල කිම් හැදිලා තියෙන්නේ. තාම කිම් කපන්න තරම් කිම් හැදිලා නැහැ. සාමාන්‍ය කාට හැදිලා තියෙන්නේ. බෙහෙත් ගහලා තියෙන්නේ. දැන් ඉතින් හැදෙන කල් තමයි බලන්න ඉන්නේ ආයේ කපන්න. ඔන්න ඉතින් අපේ දැල් පෙරලලා තියෙන එක දැනකට ආවා. මේව නම් වේලිල් නෑ ගොඩක්. මොකද අද ආවු අඩුවෙන් තිබුණේ. ඒක නිසා වේලිලා අඩුයි. මෙහෙම තමයි යාළුවනේ දැල් වේලුනාට පස්සේ ආයි මුහුදට පෙරලන්නේ. ඉතින් බෝට්ටුව පදින එක්කනත් හරි පරිස්සමෙන් බෝට්ටුව පදින්න ඕනි. ඒ වගේම තමයි දැල අල්ලන එක්කනත් හරි පරිස්සමෙන් දැල අල්ලන්න ඕනි. අත තුවාල කරගන්න නැතුව හරි පරිස්සමින්. මේ දැල් නම් වේලිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ආයෙ නැවත මුහුදට පෙරලනවා. වීඩියෝ එක හොඳයි නම් යාළුවනේ ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අමතක නොකර channel එක subscribe කරන්න. මොකද ඉදිරියේදී දාන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් channel එක subscribe කරලා තියාගත්තාම ඉතින් ඔයාලට ජය වේවා. සුබ වේවා.